Hi guys, welcome back to my channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම හිරුනි. ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් එක්ක මං ගියපු shopping vlog එකක්. ඒ දෙන්න ඇවිල්ලා ඉන්නේ කියලා මට කතා කරා. මං චුට්ටක් පරක්කු වුණා ළමයි. මං දැන් ඉතින් මේ යන්නේ දෙන්න ඉන්න තැනට. ඔන්න ඉතින් මං ආවා. ඒ දෙන්න නම් ඇවිල්ලා ටික වෙලාවක් මං ඉතින් එන්න චුට්ටක් පරක්කු වුණානේ. ඉතින් මේ තමයි මගේ හිරුණි යාළුවයි ආදි යාළුවයි. අපි තුන්දෙනා මේ ගොඩ දවසකින් තමයි මේ shopping යන්න කියලා ලෑස්ති වුණේ. Hi. කොහෙද දෙන්න යන්නේ? යන්නේ. කොහෙද යන්නද? මුලින්ම අපි යන්නේ. යන්නේ. හැබැයි මොනවාද කන්න යන්නේ? ඔව් අනිවාර්යෙන්ම අපි මුලින්ම ගිය ළමයි GNG එකට. ඒකේ අලුත් ඇඳුම් වගේක් ඇවිල්ලා කියලා දැක්කා. ඊට පස්සේ ඒවා බලන්න යන් කියලා තමයි මුලින්ම GNG එකට ගියේ. GNG එකේ ළමයි අපි තුන්දෙනාටම හිතට ෆිට වෙන ඇඳුමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි එහෙම හැඟයකට ගියා. හැඟ එකේ නම් ළමයි දැන් මාරම ලස්සන ඇඳුම් තියෙනවා. ඉස්සරට වඩා දැන් එයාලගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම එයාලා ෂේන් අයිටම්ස් ගෙන්නනවානේ. ඉතින් ඒ වගේනුත් මාරම ලස්සන ඇඳුම් තියෙනවා. අනුරාධපුරේ ඉන්න ඕන කෙනෙක් ඉතින් මේ ෂොප් එක දන්නවා. අපි තුන්දෙනා ඉතින් කොහෙ ගියත් ෆොටෝස් ගන්න එක නම් අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ ළමයි අපි ගියේ කැපිටල් එකට. ඒක මාර ලස්සනයි මේ වයිට් එක නේද? මෙන්න මේක මාරම ලස්සනයි ළමයි. මේක හදලා තියෙන්නේ වේලිච්ච මල් වලින්. මම මේ ෆස්ට් ටයිම් තමයි කැපිටල් එකේ මෙහෙම එකක් දැක්කේ. ලස්සනයි නේද? මේකත් ලස්සනයි නේ? අරගේ ප්‍රයිස් කොහොමද තිබ්බේ? මේකට ආවම නම් ළමයි පිස්සු හැදෙනවා. ඒ තරමට මාරම ලස්සන කියුට් අයිටම්ස් ගොඩාක් තියෙනවා. මේ තියෙන ළමයි ඉතින් මං ආසම දෙයක් ලිප්ස්ටික්. කොච්චර ගත්තත් ළමයි එපා වෙන දෙයක් තමයි ඉතින් ලිප්ස්ටික් කියලා කියන්නේ. හැබැයි මෙයාලගේ ළමයි ගොඩක්ම තිබ්බේ රෙඩ් කලර් එකට වගේ යන ලිප්ස්ටික් තිබ්බේ. ඊට පස්සේ ළමයි ඉතින් අපි මොන හරි කන්න කියලා හිතාගෙන ඔමෙලන් එකට ගියා. අපි ඕඩර් කරපු එකත් ආවා.
අපි තුන්දෙනා ඉතින් පොඩි කයියකුත් දාගෙන ටික වෙලාවක් මෙහෙම හිටියා. ඔහොම තමයි ළමයි ඉතින් මගේ මේ දවස ගෙවුනේ. ඉතින් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.